හලෝ යාළුවනේ. අද ඉඳන් මම ලංකාව වටේ ට්‍රැවල් කරනවා. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම දැන් ඉන්නේ ආරක්කු 9 පාලම ළඟ. අද නම් මෙතන ටිකක් සෙනඟ. ඉතින් අපි මෙතන ෆොටෝ ටිකක් ගහමු. ඉතින් මම සීගිරිය බලන්න ආවා. මේ පැත්තට එද්දි මගේ වර්ගේ වුණුත් ගොඩක් හම්බුණා. බට් උන්නම් මහ වදකාර జాතියක්. දන්නවනේ ඉතින් ඕන සමාජයක හොද නරක జాති දෙකම ඉන්නවා. යාළුවනේ ඉතින් මම සීගිරියේ ඉඳන් පිදුරංගලට ආවා. මෙතෙන්ට නම් සීගිරිය මාර ලස්සනට පේනවා. මේක නම් මාර view එකක්. දවසක් වුණත් ඉන්න හිතෙනවා. යාළුවනේ මම දැන් ඉන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ. ඉතින් මම දැන් යන්න හදන්නේ ගාල්ල පැත්තට. යාළුවනේ ඉතින් මං ගාල්ලට ආව. දැන් ඉන්නේ ගාලු කොටුවේ. ඉතින් සුම්මයියා හුම්මයියා අඩෝ මේ ලංකාව. ඉතින් යාළුවනේ මම ආව හික්කඩුවේ සර්ෆින් කරන්න. මේක නම් පට්ටම ආතල් එකක්. සුම්මයියා හුම්මයියා අම්මට සිරි වෙනවා ඈ. අඩෝ මේක ලංකාව. යාළුවනේ මම කොකනට් හිල් ආව. මෙතන නම් මාරම view එකක්. හවසට මුහුද දිහා බලන් ඉන්න මරුවා. සුම්මයියා හුම්මයියා තමයි ඉතින්. යාළුවනේ මම දැන් ඉන්නේ රිවර්ස්ටර්න් වල. මේක නම් මාරම පරිසරයක්. අම්මට සිරි වෙනවා ඈ. සුම්මයියා හුම්මයියා අඩෝ මේක ලංකාව බං. යාළුවනේ මම දැක්ක TikTok එකේ කෙල්ලෙක්ගේ නැටුමක්. ඉතින් මටත් හිතුණා TikTok එකක් කරන්න. ඉතින් මේක බලලා කියන්න කොහොමද මගේ වැඩ කියලා. සෙන්කඩගල නුවරට වහින වැස්ස අවසර. ඉතින් යාළුවනේ මම ආව මහනුවරට. පොඩි වැස්සක් එහෙමත් ගිහින් තියෙනවා. මේ වෙලාවේ වැඩි සෙනගත් නැහැ. මෙතන මාරම නිස්කලංකයි. යාළුවනේ ඉතින් මම තිරණය කළා මගේ travel with monkey vlog එක මෙතනින් ඉවර කරන්. මම දාපු වීඩියෝ ඔයගොල්ලෝ ගොඩක් enjoy කරලා තිබුණා. ඒවට ලක්ෂ ගණන් views ආවා. ඉතින් මම හිතනවා තව කොච්චර රිලව් ආවත් රිලව් vlog කලාව ලංකාවේ පටන් ගත්ත මාව ඔයාලට මතක හිටියි කියලා. ඉතින් අවසරයි සමුගන්න දීපු සප් එකට හදවතින්ම ආදරේ. ඉතින් මාහට මුණ ගැසුණු ප්‍රේමණීය මිනිසුනි. මාහට ඔබ ලබා දුන් ප්‍රේමණීය මතකයන් සදා මා හද තුල රඳවාගෙන ඔබ වෙතින් සමුගන්නෙමි.